right. අද අපි කතා කරමු කොහොමද ට්‍රේනර් කෙනෙක් වෙන්නේ කියලා. දැන් ඊට කලින් පොඩි ප්‍රශ්නක් තියෙනවා ඔයගලන්ට මම දන්නවා. trainer, how to become a trainer. කොහොමද ට්‍රේනර් කෙනෙක් වෙන්නේ? ඊට කලින් ඔයගලන්ට කැමති දැනගන්න මට මොනවද තියෙන සුසුකම් ඔයගලන්ව ට්‍රේනර් කෙනෙක් කරන්න. මම ඒකට යන්න කලින් ට්‍රේනර් කෙනෙක් කියන්නේ මොකක්ද? ට්‍රේනින් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මම ට්‍රේනර් කෙනෙක් කතා කරන්න කලින් ට්‍රේනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න කලින් අපි බලමු ට්‍රේනින් කියන්නේ මොකක්ද කියලා බොහොම සරලව සහ ටිකක් අර අපි කියන්නේ පළල් විදියට right පුළුල් විදියට අපි කතා බලමු මොකද්ද මේ ට්‍රේනින් කියන්නේ කියලා ඉස්සෙල්ලාම මම මේ වීඩියෝ එකෙන් නවතින්නේ නැහැ. තව වීඩියෝ කීපයක් කරනවා මේක සම්බන්ධයෙන්. කොහොමද ට්‍රේනර් කෙනෙක් වෙන්නේ? මම කොයිට කලින් කතා කරනවා ට්‍රේනින් කියන්නේ මොකක්ද කියලා ටිකක් ලොකු විදියට හැබැයි තේරෙන සිංහලෙන්. මම උදාහරණයක් කතා කරනවා. ඒතකොට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් හිතන්න අපි දන්නේ නැති ටොපික් එකක් ගැන දැන් අපි වැඩ කරනවා කියලා දන්න අපේ ජොබ් එකක ඉන්නේ. අපිට එන අලුතෙන් මේ සස්ටේනබිලිටි කියලා ඒවත් අලුත් පැත්තක් දැන් ඩෙවලොප් වෙගෙන යනවා කම්පැනිස් වල සස්ටේනබිලිටි. දැන් ඔයාටත් ඒකට පොඩ්ඩක් අත ගහන්න වෙලා සස්ටේනබිලිටි. ඔයා මොකද මුලින්ම කරන්නේ? මේක ගැන බඩ ඉගෙන ගන්නවා නේ. මේක දන්නේම නැහැ නේ. මේක නිකන් උඩින් පාත් වෙලා වගේ තියෙන සීන් එක. එතකොට අපි පොඩි ටීචින් පාර්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා. එයා පැහැදිලි කරලා දෙනවා මේක තමයි සස්ටේනබිලිටි කියන්නේ. මෙන්න මේකයි ESG කියලා තියෙනවා. environmental social governance මෙහෙම යනවා කම්පැනිස් වලට සස්ටේනබිලිටි ගත්තාම ලොකු ඒරියා එකක් සිටි සස්ටේනබිලිටි තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිටි එකත් සස්ටේනබල් වෙන්නේ කොහොමද? ඒ වගේ මේවා අපි දන්නේ නැහැනේ. මේවා අපි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා. ටීචින් පොඩි ලෙක්චර් එකක් ගන්නවා. හැබැයි ඒක ගත්ත කියලා අපිට මේ වැඩේ කරන්න අමාරුයි. මේක කරන් යනකොට ගැටලු ඇති වෙනවා අපිට. මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද දාගන්නේ මෙතන? ප්‍රශ්න එනවා. तो अभी බලනවා ट्रेनिंग वर्कशॉप पे දාලා තියෙනවා ट्रेनिंग वर्कशॉप on sustainability how to integrate ESG into your business practices අන්න ඒ වගේ කතාවක් දාලා තියෙනවා. ඔන්න යනවා workshop එකකට. අපි හිතමු day workshop එකක් යනවා. ඒකෙදි ඒගොල්ලන් ටීචින් භාවිතා කරනවට වඩා ෆැසිලිටේෂන් කරන්නේ. දැන් ඔයා කරන වැඩේ තවදුරටත් හොඳට කරගන්න ෆැසිලිටේෂන් පාර්ට් එකක් යන්නේ. ඒතර ඔයාට තියෙන ප්‍රශ්න අහනවා. ඔයා දන්නවද දැන් සස්ටේනබල් වෙන ඉස්සෙල්ලා ඔයා දන්නේ නැතුව තමයි ටීචින් පාර්ට් එක ගත්තේ. right අපි මේ ටීචින් පාර්ට් එකට කියන නම තමයි pedagogy. ලොකු නම pedagogy. pedagogy කියන්නේ ළමයිට උගන්වන විදිය කියන එක. හැබැයි ළමයිට උගන්වන්නේ කොහොමද? ටීචර් තමයි ඩිසයිඩ් කරන්නේ මොනවද උගන්වන්නේ මොන කරුණුද කොහොමද උගන්වන්නේ කියලා. අපි ඒක ගන්න ඕනේ අපි දන්නේ නැත්නම් මේ සබ්ජෙක්ට් එක. ඒක ළමයි විතර නෙමෙයි අපේ වයසෙත් අපි සමහර ටීචින් ගන්නවා. අපි ලෙක්චරින් ගන්නවා. අපි දන්නේ නැත්නම් ඒක කොහොමද අපි හිතන්නද ඉමැජින් කරන්නද? බෑනේ ඉමැජින් කරන්න බෑ. අපි ටීචින් එකක් ගන්න ඕනේ. ඒක තමයි pedagogy. ඒක ට්‍රේනින් මෙතඩ් එක. pedagogy. right. ඒකෙන් තමයි ඉස්සලා කරුණු ටික ගත්තේ. මොකද මේ කරන්න බෑ මේක ගත්තා ගාම. right. මේ කරනකොට ෆැටිලි ලියනවා. ප්‍රශ්න එනවා. ඒතොර බඩි ෆැසිලිටේෂන් එකක් ගන්නවා. අන්න යනවා අපි ට්‍රේනින් වර්ක්ෂොප් එකට. right. ඒ අපි ඒක ට්‍රේනින් වර්ක්ෂොප් කියලා තමයි කියන්නේ. ඒකට අපි කියනවා ඇන්ඩ්‍රොගොජි. right. ඇන්ඩ්‍රොගොජි කියන්නේ ඇඩල්ට් ලර්නින්. right. ඇඩල්ට් කෙනෙකුට කොහොමද මේක දෙන්නේ? ඇඩල්ට් කියන්නේ මොකක්ද මෙතන අදහස් වෙන්නේ? ඔයා ඇඩල්ට් කියන එක නෑ. ඔයාගේ සබ්ජෙක්ට් එකේ ඇඩල්ට් කියන එක. දැන් ඔයා ඉගෙන ගත්තනේ පොඩි ළමෙක් වගේ නම් අපි සස්ටේනබිලිටි දන්නේ නැහැ. පොඩි ළමෙක් වගේ දන්නේ නැහැ. අපි එතකොට pedagogy පාරක් දාගත්තා. ඒ කියන්නේ lecturing part එකක් දාගත්තා. දැන් ඔයා ඇඩල්ට් කෙනෙක් කියන්නේ. හැබැයි දැන් ඔයාට facilitation ඕනේ මේක learn කරන්න. right. ඔයා දන්නේ නැති සමහරට වැරදිට අරන් තින්නේ. ඒක ඔයාට පොඩ්ඩක් එතන unpack කරලා ආයි හරි ගස්සලා pack කරගන්න පුළුවන්. unpack packing කියන්නේ ඕක තමයි. right. එතකොට ඒක facilitation නෑ. නැත්නම් අපි කියන ඒක andragogy. adult learning. ඒ workshop එකකට අපි ගියේ. right. workshop එකට ගිහලා අපි අපේ ඔළුවේ තිබුණ ස්ට්‍රක්චර් කඩලා බෙදලා හොඳට හදාගත්තා. මේක තමයි මෙතනට දාන්න ඕනේ මේ ප්‍රශ්නේ උත්තරේ මේක. ඒ විදිහට අපි හදාගත්ත සස්ටේනබිලිටි එක ඇප්ලයි කරන ESG රිපෝටින් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. ඒක ඇන්ඩ්‍රොගොජි ලයින් එකේ තමයි වර්ක්ෂොප් එක ගියේ. right. ඊළඟට ඔයා දැන් දන්නවා දැන් මේක කරන විදිය ඔක්කොම. හැබැයි ඔයාට හිතනවා තව ටිකක් මම මේක ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. right. ඇඩ්වාන්ස් වෙලා දුන්නොත් කම්පැනිට හොඳ සපෝට් එකක් දෙන්න පුළුවන්. මගේ වැඩේ ජොබ් එක හොඳට කරන්න පුළුවන්. right. රිපෝටින් හොඳට දෙන්න පුළුවන්.
එතකොට ඔයා මොකද කියුරියසිටි එකක් තියෙනවාට. ඔයාට මේක කරන්න ඕනේ, මේක දැනගන්න ඕනේ සවදුරට. එතකොට ඔයාට පුළුවන් හොයන්නනේ. ඔයා self determined, right? self determined නැත්නම් self directed. ඔයා self directed. ඔයා ඊට පස්සේ බලනවා මම මේක කොහොමද තවදුරටත් දැනගන්න. ඔයාට පුළුවන් ඒතර ආටිකල් එකක් කියවලා දැනගන්න. සමහර වෙලාවට රිපෝට්ස් එනවා. ඒ කරන දේවල් best practices. මොකද ඔයාට දැන් තියෙන හොඳ learn එකක්. learning එකක් තියෙන නිසා ඔයාට පුළුවන් self learn කරන්න. අපි ඒකට කියනවා heatagogy කියලා. right? heatagogy. right? ඒ method එක කියන්නේ heatagogy. ඒකට සමහරට ඔයාට mentor කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හිතනවා මෙයා ගොඩක් එක්ස්පර්ට් කෙනෙක්. ඒත් ඒක පොඩක් කතා කරලා බලන්න පුළුවන් මොන වගේ පැත්තේද ට්‍රෙන්ඩ්ස් තියෙන්නේ, මොන ට්‍රෙන්ඩ්ස් දැන් මේ දවස්වල යන්නේ, සස්ටේනබිලිටි මොන පැත්තටද අපි ફોකස් කරන්න ඕනේ. ඒ විදිහේ දේවල් ගන්න පුළුවන් මෙන්ටරින් පාරක් ගන්න පුළුවන්. අන්න self directed learning, right? ඒකට අපි කියනවා heatagogy කියලා, right? එතකොට ප්‍රධාන කොටස් ප්‍රධාන areas තුනයි මොනවාද? pedagogy, andragogy and heatagogy, right? එහෙනම් අපි ට්‍රේනින් එකක් කියන එකේ බොහොම පුළුල් විදිහට අපි කියන්නේ පුළුල් විදිහට right පුළුල් විදිහට අපි පොඩි ටෝකින් එකක් විදිහට දුන්න පුළුල් විදිහට කොහොමද අපි ට්‍රේනින් එකක් දකින්නේ කෑලි තුනයි pedagogy පොඩි ළමයා වගේ ඉගෙන ගන්නවා andragogy ලොකු එක්කෙනා විදිහට ඉගෙන ගන්නවා heatagogy right ඒ කියන්නේ අපි self directed right ලොක්කා වගේ ඉගෙන ගන්නවා right එතකොට ඔයගොල්ලෝ හිතන්න බලන්න මේ ඇඩල්ට් කියන්නේ ඇඩල්ට්ස් වලට නෙමෙයි නෑ එතන ඇඩල්ට්ස් කියන්නේ ඇඩල්ට් ලර්නින් එක ඇඩල්ට්ස් රයිට් ලර්නින් එක ඩිලිවර් කරන්නේ ඇඩල්ට් විදිහට ඒක ඇන්ඩගොජි කියන්නේ පෙඩගොජි කියන්නේ පොඩි අයට උගන්වන එකම නෙමෙයි රයිට් පෙඩගොජි කියන්නේ පොඩි ළමෙකුට වගේ දෙන එක ෆීඩ් කරන එක අපි සස්ටේනබිලිටි දන්නේ නැත්නම් මෙලෝ සංසාරයක් අපි එතකොට පෙඩගොජි ට්‍රේනින් එකක් තමයි ගන්න ඕනේ ඒ කියන්නේ අපි ලෙක්චරින් එකක් ගන්න ඕනේ ඒක දන්නේ නැතුව ගිහිල්ලා ඇඩල්ට් ලර්නින් නැත්නම් ඇන්ඩගොජි වර්ක්ෂොප් එකට ගියාම මෙලෝ සංසාරය තේරෙන්න මොකක්ද මේ වෙන්නේ කියලා මොකද ඔයාලට දන්නේ නැහැ මෙලෝ සංසාරය එහෙනම් pedagogy training එකට යන්න ඕනේ. ඊට පස්සේ තමයි workshop එකට යන්න. andragogy. ඊට පස්සේ බලන්න අපිට heatagogy අපිට කරගන්න අපේ learnings ටික. right? ඕක තමයි totally training වල තියෙන ලොකුම කෑල්ල. අපි කතා කරමු මේවා පොඩියට කොහොමද trainer කෙනෙක් විදියට මේ pedagogy හසුරවන්නේ, andragogy හසුරවන්නේ, heatagogy හසුරවන්නේ. මේ හැම එකකටම trainer කෙනෙක් අවශ්‍යයි. right? දැන් ඔයාලට ප්‍රශ්නයක් කියනවා heatagogy කිව්වම ඒකට කවුරුත් ඕනේ නැහැ self directed මං කිව්වනේ mentor කෙනෙක් ඉන්න ඕනේ කියලා. ඒතකොට තමයි පොඩ්ඩක් අපිට guidance එකක් එන්නේ මොන පැත්තෙන්ද අපි තවදුරටත් ගන්න ඕනේ advanced learning එක. අන්න පොඩ්ඩක් දැනගන්න පුළුවන් පොඩි expert කෙනෙක් කතා කරනවා මේ line එකෙන් මං ගන්න ඕන තව ටිකක් advanced learning එක. ඒතකොට මට මේක හොඳට කරන්න පුළුවන්. ඒ නිසා මේ learnings තුන මේ types තුන මේ goji තුන right මේ learning approaches තුන කොහොමද වෙන්නේ ට්‍රේනර් කෙනෙක් වෙන්න නම් මේ තුන අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒතකොට තමයි ට්‍රේනර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් how to become a trainer right නැත්නම් how to train a dragon right dragon කෙනෙක්ව train කරන්න නම් මේ තුන දැනගන්න ඕනේ right එහෙනම් අපි ගිහින් අපි කතා කරමු ඊළඟට කොහොමද ඔයාව ට්‍රේනර් කෙනෙක් කරන්නේ මම ට්‍රේනර් කෙනෙක් කරනවා මේ වීඩියෝ මාලාව අවසානයේදී right එහෙනම් අපි ගිහින්